ඔන්න එක ලස්සන වනාන්තරයක සතුන් හැමෝම හරිම සතුටින් ජීවත් වුණා. ගහකොළ වලින් පිරුණු මේ සොඳුරු නිවහන හැමෝටම සතුටගෙන දුන් තැනක් වුණා. මේ සතුන් අතරේ හරිම කඩිසර නිල් පාට කුඩා කුරුල්ලෙක් හිටියා. එයා වැඩියෙන්ම කැමති වුණේ හරිම වේගයෙන් පියාඹලා වනාන්තරයේ හැමෝගෙම අවධානය තමන් වෙතට දිනා ගන්නයි. එක් දිනක් උදෑසනක මේ කුඩා කුරුල්ලාට අමුතු අදහසක් ආවා. එයා වනාන්තරය පුරාම දුවලා ගිහින් කැලේ සතුන්ව අල්ලාගෙන කන්න ලොකු සිංහයෙක් එනවා කියලා බොරු ප්‍රවෘත්තියක් පතුරුවා හැරියා. නිල් පාට කුරුල්ලාගේ මේ අනතුරු ඇඟවීම නිසා අහිංසක සත්තු හැමෝම ලොකු බයකින් වෙවුලන්න පටන් ගත්තා. හැබැයි කාලය ගෙවී ගියත් කුරුල්ලා කියපු විදිහේ කිසිම නරක දෙයක් නම් සිදු වුණේ නැහැ. අන්තිමේදී සත්තුන්ට තේරුණා තමන් මේ බය වෙලා තියෙන්නේ කිසිම හේතුවක් නැතුව බොරුවකට කියලා. මේ කුඩා කුරුල්ලා තමන්ගේ විනෝදය වෙනුවෙන් දිගින් දිගටම මේ වගේ අසත්‍ය අනතුරු ඇඟවීම් කරන්නට පුරුදු වුණා. එයා එයාගේ යහළුවන්ව රවට්ටලා ලොකු සතුටක් ලැබුවා. ටික දවසක් යනකොට වනාන්තරයේ සත්තු කුරුල්ලා කියන කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැති තත්වයකට පත් වුණා. ඔන්න ඉතින් ඔහොම ඉන්නකොට දවසක් හවස් යාමයක මේ වනාන්තරයට කවුරුත් බලාපොරොත්තු නොවූ විදිහේ සැබෑ අනතුරක් ළඟා වුණා. විශාල ගින්නක් ඇවිලමින් වනාන්තරය තුලට එනවා මේ නිල් පාට කුරුල්ලා දැක්කා. කුරුල්ලා කෑගසමින් පියාඹා ගොස් තමන්ගේ යහළුවන්ට මේ විපත ගැන කිව්වා. යාළුවනේ, කැලේ පුරාම විශාල ගින්නක් ඇති වෙලා පලා යන්න කියලා යා කෑ ගැහුවා. සතුන් හිතුවේ මේකත් කුරුල්ලගේ තවත් එක විහිළුවක් විතරයි කියලා. කවුරුවත් ඒ ගැන සැලකිලිමත් උනේ නැහැ. වාසනාවකට වගේ වනාන්තරයේ හිටපු ප්‍රඥාවන්ත ඇතෙක්ට මේ සිදුවෙන්න යන මහා ලොකු විපත තේරුම් ගන්න පුළුවන් වුණා. එදා ගාම්භීර හඬින් සියලුම සතුන්ව වහාම ආරක්ෂිත ස්ථානයකට මෙහෙයවලා සියලුම සතුන්ගේ ජීවිත බේරාගත්තා. මේ සිදුවීමෙන් පස්සේ කුඩා කුරුල්ලාට ලොකු ලැජ්ජාවක් සහ කනගාටුවක් දැනුණා. බොරු කීම නිසා තමන්ගේ වචනයට තිබුණු වටිනාකම නැති වුණු හැටිත් තමන් නිසා අනිත් අයගේ ජීවිත අනතුරේ වැටුණු හැටිත් එයාට තේරුණා. එදා ඉඳන් කුඩා කුරුල්ලා කවදාවත් බොරු නොකීරීමට තීරණය කළා. හැම වෙලේම ඇත්ත කතා කරමින් ජීවත් වුණා. ඒ නිසා නැවතත් වනාන්තරයේ හැමෝගෙම ආදරය සහ විශ්වාසය දිනා ගන්න එයාට පුළුවන් වුණා. ඉතින් දුවේ පුතේ, මතක තබා ගන්න. අවංකකම තුලින් තමයි විශ්වාසය ගොඩනෙන් වෙන්නේ. විශ්වාසය තමයි අපේ ජීවිතේ ලස්සන කරන්නේ. මේ වගේ ලස්සන කතන්දර තවත් බලන්න අපේ channel එක subscribe කරන්න. bell icon එකත් click කරන්න.